100 meters champion. Bronze medal for Sri Lanka. Fabulous win. මගේ නම නුවන් ඉන්දික. මම T44 කාණ්ඩ යටතේ මීටර් 100 සහ දුර පැනීම සෙව තමයි නියෝජනය කරන්නේ. 2024 පැරා ලෝකසුරුතා තරඟාවලිය ජපානයේ කොබෙහි පැවතුණා. ඒකේ T44 කාණ්ඩ යටතේ මීටර් 100 සව්වේ මම තුන්වෙනි ස්ථානය හිමි කරගෙන ලංකාවට ලෝකයට පදක්කම හිමි කර ගන්නවා. ඒ වගේම 2024 පැරා ඔලිම්පික් තරඟාවලිය ප්‍රංශයේහි පැරිස් වල පැවතුණා. ඒකෙදි මම T44 කාණ්ඩ යටතේ මීටර් 100 සව්වෙන් මම පස්වෙනි තැන තමයි මට හිමි වන්නේ. ඒ වගේම 2025 පැරා ලෝකසුරුතා තරඟාවලිය 2025 දිල්ලි ඉන්දියාවේ පැවතුණා. ඒකෙදි T44 කාණ්ඩ යටතේ දුර පැනීමේ සව්වෙන් මම ලෝකයට පදක්කම හිමි කර ගන්නවා. ඇත්තටම අද ක්‍රීඩා අමාත්‍යතුමා අපි වගේ ගෙන්නලා හිටන් අපි මා ඇතුළු අගින්නිකුත් සියලුම ක්‍රීඩිකාවන් ගෙන්නලා උන්ගේ ගෙන ආපු පදක්කම් වලට උන්ගේ පුහුණුකරුවන්ට සහ සියලු දෙනාටම වටිනාකමක් අද ලබා දීලා මුදල් තෑගිය ලබා දුන්නා. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාවට සහ උන්ගේ අනාගතය දියුණු කිරීම සඳහා මේ වගේ වැඩසටහන් මේ ක්‍රීඩා අමාත්‍යතුමා කරන් යන විදිහට ඇත්තටම ඉතාමත් අගයකට මම මේ අවස්ථාවේදී සලක ගන්න ඕන. මොකද ඔවුන්ගේ දස්කම් පහලා හිටන් ඔවුන් මොන බාධක ආවත් ඔවුන්ගේ අභියෝගයට ගිහිල්ලා මේ මාතාව වෙනුවෙන් ලක්මාවට රනින් රිදියෙන් ලෝකද පදක්කම් වලින් සරසන්න ඔවුන්ගේ වේශ කැප වෙලා හිටන් ගේන පදක්කමට මේ වගේ වටිනාකමක් ලබා දෙන ක්‍රීඩා අමාත්‍යතුමා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ ලේකම්තුමා සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මම මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ඉදිරියටත් මගේ එකම බලාපොරොත්තු වෙන්නේ පැරා ඔලිම්පික් තරඟාවලිය 2028 තරඟාවලියට සහභාගී වෙලා හිටන් කුමන හෝ පදක්කමට යාමට තමයි මගේ එකම බලාපොරොත්තුව 2028 තරඟාවලියේ පැරා ඔලිම්පික්. ඒතර මම මගේ සියලුම අඩුපාඩුත් හදාගෙන දැනට මම පුහුණුවෙන් වල නිරත වෙනවා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සියලුම සභාපතිතුමා ඇතුළු අනිකුත් සියලුම නිලධාරී මහත්මීන්ගෙන් හැමතිස්සෙම අපට හැම සහයෝගයක්ම ලබා දීලා අපේ අඩුපාඩුකම් බලනවා. ඇත්තටම මේ කරන් යන වැඩ පිළිවෙලත් එක්ක මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඉදිරියටත් අපට මේ වගේ ජයග්‍රහණ ගේන්න රට වෙනුවෙන් ගිහිල්ලා රනින් රිදීන් සරසන්න මා ඇතුළු අනිකුත් මගේ සහෝදර ක්‍රීඩිකාවන්ට දිරිමත් වීම සඳහා මේ වගේ කරන් යන වැඩ පිළිවෙලට ක්‍රීඩා අමාත්‍යතුමා සහ කාර්ය මණ්ඩලයේ සියලුම ලේකම්තුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සියලු දෙනාටත් මම මේ අවස්ථාවේදී ක්‍රීඩකයෙක් වශයෙන් ජාතික පැරා ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ඉතාමත් ස්තුතිය පුද කරනවා.